Hi friends. ඔන්න ඉතින් අපි අදත් ඇවිල්ලා ඉන්නවා අලුත් ස්ටේෂන් එකට. ඒ මොකටද ඇවිල්ලා ඉන්නේ? අද සිනමන් ලකි කියන චේන් එකේ එක හොටල් එකකට. මොකද්ද කියලා කියනවනම් ඔයාලට බලා ගන්න පුළුවන්. සිනමන් රෙඩ් මේක තියෙන කොළඹ වල. අපි මීට කලින් මේකට ඇවිල්ලා තියෙන බ්‍රෙක්ෆාස්ට් එකට. ඔව්. අද නම් ආවේ IT බුෆේ එකක් try කරන්න. දැන් බලමු යාලගේ IT බුෆේ එක කොහොමද කියලා. මේක තියෙන්නේ සෙන්ට්‍රලයිස්ඩ් දවස් වල තියෙන්නේ අපි වැඩි විස්තර ඉස්සරහට කියන්න. අපි එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හැමෝම ඉස්සරහට. Hi friends. ඉතින් ඔන්න කලින් කිව්වා වගේ මෙදා පාර අපි IT බුෆේ එකක් try කරන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙදා පාර අපි IT බුෆේ එක try කරන්න ආවේ සිනමන් රෙඩ් එකට. ඉතින් අපි බලමු ඒක කොහොමද කියලා. ඉතින් දැන් මේ අපි ඉන්නේ හොටෙල් එක ඇතුලේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න කලින් අපේ නිරුෂන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා like comment කරන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපි සිනමන් රෙඩ් එකට යන ගමන් ඔව් අපි දැන් ඇවිදින රෙස්ටොරන්ට් එකට ඇටිකේ ෆ්ලේවර් කියන රෙස්ටොරන්ට් එක තමයි IT කියලා රෙන්ජ් කරලා තියෙන්නේ. ඉතින් අපි යම් කියලා බලමු කොහොමද කියලා. ඔන්න අපි දැන් පටන් ගමු අපේ IT බුෆේ එක. ඉතින් ඉස්සලාම අපිට තිබුණා බෙවරේජස් අයිටම් 3ක්. එතන තිබුණා මැංගෝ ජූස් එකක්, ෆලූඩා එකක් වගේම අයිස් කොෆි එකක්. ඉතින් දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් එන්නේ එතන තිබුණා සෑන්ඩ්විචස් අයිටම් ටික. ඉතින් මෙතන බර්ගර් එකකුත් ඒ කට්ටිය arrange කරලා තිබුණා. ඉතින් ඒ වගේම කියනවනේ මෙතන ඒ කට්ටියගේ අපි දැක්ක වෙනස්ම අයිටම් එකක්. ඒ තමයි කිරිබත් වලින් හදපු සුෂි අයිටම් වගේ එකක්. ඉතින් ඒක කිරිබත් එකට කිරිබත් එක මැදට චිකන් ඩෙවල් එකක් දාලා ඒකට උඩින් ලුණු මිරිස් ටිකක් තියලා. ඇත්තටම මේක වෙනත්ම එකක් අපි try කරපු එකත් මාරම රසයි. ඉතින් අපි try කරා මේ සෑන්ඩ්විච් අයිටම් ඔක්කොම ටික. ඇත්තටම මේ සෑන්ඩ්විච් අයිටම් ටික නම් මාරම රසයි. ඉතින් ඒත් එක්කම වගේ තිබුණා යාලගේ තවත් සෑන්ඩ්විච් කෝන් එකක්. මෙතනදී ඔයාලට කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන් ඔයාලට කැමති විදිහේ සෑන්ඩ්විච් එකක්. ඉතින් මෙතන ටූනා, එග්, ඒ වගේම ඒවට දාගන්න පුළුවන් ඩ්‍රෙසින්ග්ස් වර්ග ඒව ඔක්කොම තියලා අපිට කස්ටමයිස් කරලා ඒ කටට කියලා හදාගන්න පුළුවන් සෑන්ඩ්විච් අයිටම් කීපයක් යාලා තියලා තිබුණා. ඉතින් ඊළඟට අපි ගියා සේවරි අයිටම්ස් පැත්තට. ඉතින් එතන තිබුණා ග්‍රිල් වෙජිටබල් පීසා එකක්, ඒ වගේම තන්දුරි චිකන් පීසා එකක්, ඒ වගේම වෙජිටබල් ටෙම්පුරා, ඒ වගේම තමයි වෙජිටබල් සමෝසා, චයිනීස් ස්ප්‍රිං රෝල්, චිකන් ලොලිපොප්, ඒ වගේම ප්‍රෝන් වඩේ. ඊට අමතරව යාලගේ තිබුණා හොට් ඇන්ඩ් ස්පයිසි මිනි චිකන් බන් එකක්, ඒ වගේම ෆිෂ් පැටි එකක්, ඒ වගේම මටන් පේස්ට්‍රි එකක් වගේ යාලා arrange කරලා තිබුණා. ඉතින් දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ යාලා arrange කරලා තිබුණ ස්වීට් අයිටම් කෝන් එක. ඉතින් දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ එතන යාලා arrange කරලා තිබුණ අයිස්ක්‍රීම් කෝන් එක. මෙතන ඉතින් චොකලට්, ස්ට්‍රෝබෙරි, වැනිලා, මැංගෝ ෆ්ලේවර්ස් වලින් යාලා අයිස්ක්‍රීම් arrange කරලා තිබුණා. ඉතින් IT එකේ නැතුවම බැරි දෙයක් නේ කොෆි හරි ටී අයිටම් එක. ඉතින් මේ ඔයාලට පේන්න තියෙන්නේ යාලා arrange කරලා තුන කොෆි and ටී section එක. ඉතින් ඒ වගේම තමයි මේ සිනමන් රෙඩ් IT බුෆේ එකේ ස්පෙෂල්ම දේ තමයි ඔයාලට මොක්ටේල් අයිටම්ස් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් එදා අපි ගිය දවසේ එයාලගේ තිබුණා passion fruit, black currant, green apple කියන ෆ්ලේවර්ස් වලින් අපිට කැමති විදිහට මොජු දෙකක් හදාගෙන බොන්න පුළුවන් එතනින්. ඉතින් මේ වීඩියෝ එකේ කලින් ඔයාලා දකින්න ඇති කියලා හිතනවා මේ IT බුෆේ එකේදී මොනවාද ෆුඩ් අයිටම් එයාලා
තියලා තිබුණේ මොනවාද බෙවරේජස් අයිටම් කියලා ඔයාලා දකින්න ඇති කියලා හිතෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ high tea buffet එකේදී අපි මොනවාද රස වින්දේ කියලා මේ buffet එකේදී. ඉතින් ඔයාලට chance එක බලා ගන්න පුළුවන් අපි මොනවාද රස වින්දේ කියලා. ඉතින් මේ කෑම වර්ග බලන ගමන්ම අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. අපේ YouTube channel එක නිලෝෂයෙන් ඒ වගේම මේ වීඩියෝ එකට like comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා බලන්න ඇති මේ high tea buffet එකට ඔයාලා කොහොමද reservation දාගන්නේ? මේ high tea buffet එකේ price එක කීයක් වෙනවද? මේ high tea buffet එක තියෙන දවස් කොහොමද කියලා. ඉතින් අපි වැඩි විස්තර ඔයාලට තවත් මේ වීඩියෝ එකේ ඉස්සරහදී ඔයාලට කියන්න. ඉතින් තවත් ඉස්සරහට බලාගෙන යන්නවම ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔන්න ඉතින් අද අපේ high tea එක අපි ඉවර කරලා. මේ තියෙන්නේ 26 වෙනි floor එක. top එකට පිළිගන්නේ සිල්වර් රෙඩ් එකේ 26 වෙනි ෆ්ලෝර් එකේ කිව්වා වගේ ඉතින් කටේ බාහිර තියෙන මේකේ ඉන්ෆිනිටි පූල් එක තියෙනවා. ඒ වගේම මේ පේන්නේ කොළඹ නගරයේ ලස්සනට. යාමතක පේන බීච් එක ඇත්තටම ලස්සන වේව එකක් තියෙනවා උඩ. thanks. ඉතින් අපි දැන් කියන්නේ high tea එක ගැන විස්තර. ඇත්තටම මේ high tea එක තියෙන සිනමන් රෙඩ් හෝටල් එකේ. මේක තියෙන්නේ කොල්ලු පිටියේ. ඔව් ඉතින් තියෙන ටයිම් එක අපේ මේ high tea එක තියෙන්නේ 3:30 to 5:30 තියෙන්නේ. හැම වීකෙන්ඩ් එකම මේකට තියෙනවා සෙන්ට්‍රල් ජාතිය තියෙනවා. ඔයාලා හොඳම දේ රිසර්වේෂන් එකක් දාලා එන එක. කරලා රිසර්වේෂන් එකක් දාලා එන එක හොඳයි. මොකද අපි අද එනකොට සාමාන්‍ය ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒස කලින්ම එන්න අයිඩි එකක් තියෙනවා නම් කලින්ම රිසර්වේෂන් එකක් දාලා එන්න. ඒ වගේම කියන්න ඕන මෙයාලගේ ඔෆර්ස් යනවා. පොඩක් ඔයාලා චෙක් කරලා එන්න මොනවද කියලා ඔෆර්ස් කියලා. දවසන කාඩ් ඔෆර්ස් ටිකක් ඔව් තියෙනවා. people's credit card එකට 30ක් තිබ්බා. ඩිස්කවුන්ට් එකක් තියෙනවා. HNB credit card එකට තිබ්බා 120ක් තිබ්බා. අපිට මේ වගේ ඔෆර්ස් යනවා. මේක කාලේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ගොඩක් දුරට හොඳයි ඔයාලා රිසර්වේෂන් එක දාන්න කලින් කාඩ් ඔෆර්ස් තියෙනවා කියලා චෙක් කරලා බලලා රිසර්වේෂන් එක දාගන්න එක. ඔව් ඇත්තට මේක හොඳයි. ඕවරෝල් ගත්තාම මේක හොඳයි. ගොඩක් හොඳ කෑම වයිට් එකක් තිබ්බා. ඔයාලගේ විශේෂයෙන්ම මොජිටෝ සාමාන්‍යයෙන් ගොඩක් තැන් වල නැහැ. මේ මොජිටෝස් තිබ්බ ජාති තුනක් කිව්ව. ඔව් ඇත්තටම කියනවා නම් variety කරන හොඳ කෑම ටිකක් ඔව් සෑන්ඩ්විච්, සේවරි, ස්වීට්, බෙවරේජ් ඔක්කොම තිබ්බා. බෙවරේජස් ගත්තාම බෙවරේජස් අයිටම් කීපයක් තිබුණා. ඔයගෙම ලයිව් ඇක්ෂන් ස්ටේෂන් දෙකක් තිබ්බා. සෑන්ඩ්විච් එකයි වෆල් එකයි. වෆල් එකයි ඔය දෙකම තිබුණා. මොජිටෝ එක ඔව් මොජිටෝ වෙලා මාතෘකාවක් ෆ්‍රෙන්ච් තුනක් තියෙනවා. ෆැෂන් ග්‍රීන් ඇපල් බ්ලැක් කරන් ඔය තුන තිබුණා. මොනම රසයි? ඔව් ඒතරම තුනම රසයි. ඔයාලා එන්නේ ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන්. ඔව් ඒතරම ෆැමිලි එකත් එක්ක හරි ඔයාලා යාළුවොත් එක්ක නම් යාළුවෝ සෙට් එකක් ආවේ. ඒ වගේ යාළුවොත් එක්ක නම් ඔෆිස් එකේ කට්ටියත් එක්ක ඔයාලට වීකෙන්ඩ් එකේ මේ වගේ ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න කට්ටියත් එක්ක මේක ඇත්තටම හොඳම තැනක් කියලා අපි ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් ඉතින් හොඳ වැස්සක් දෙන්න යන්නේ ඔයාලා. ඇත්තටම මේ රූෆ් টොප් එකකට ඇවිල්ලා ඇත්ත රූප් টොප් එක කියනකොත් ඒක හරි අමුතු. ඔව් ඇත්තටම හොඳට ඒක මම කරගෙන ලස්සන වීඩියෝ එකක් තියෙනවා. ඊට පස්සේ තේන ඇති කොහොමද කියලා. ඉතින් ඔයාලට කියනවා අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙන්න. ඔව් මේ එක්ස්පීරියන්ස් එක ගන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. ඇත්තටම සිනමා රෙඩ් එකේ high tea buffet එක try කරන්න එන්න. එහෙනම් අපි ගිහින් එන්න. bye. Bye.